මල්ලි කොහෙද යන්නේ උඹ? පන්ති යනවා අයියේ. අයියෝ මොකද්ද බං? ගෑනු ළමයා වගේනේ. හැමදාම පන්ති යනවා විතරනේ. අද පන්ති යන්න ඕනේ නෑ බං. වරෙන් යන්න අපිත් එක්ක ආතල් එකක් දාන්න. කොහෙද අයියේ මේ? අපි එයි මෙතෙන්ට ආවේ. බය වෙන්න එපා. මේක අපි සෙට් වෙන තැන. මේකෙන් ටිකක් අරන් බලපන්කො මේකේ තියෙන සැප උඹටම තේරෙයි. අයියේ පන්ති අරන වෙලාවත් හරි මං ගෙදර යනවා. හරි පරිස්සමෙන් ඵලයන්. උඹ ගෙදරට එහෙම කියන්න එපා පන්ති ගියේ නෑ කියලා. අයියේ ඔයාලා එදා මට දුන්නේ වගේ පොඩ්ඩක් නැද්ද? එහෙනම් කොල්ලට ඒකේ ආතල් එක සෙට් වෙලා වගේ. උඹට කෑල්ලක් දෙන්න නම් පුළුවන්. හැබැයි සල්ලි ඕනේ. මල්ලගේ සල්ලි නම් නෑ. ආයියේ පන්ති සල්ලි විතරයි තියෙන්නේ. කමක් නෑ. මට දෙන්නකෝ කෑල්ලක්. අද මං පන්ති යන්නේ නෑ. ඒ සල්ලි මං දෙන්නම්. අම්මේ මට රුපියල් 1000ක් ඕනේ. කොහෙ තියෙන සල්ලිද පුතේ? උඹ ඔය ජරාවට පුරුදු වුණ දවසේ ඉඳන් අපේ ජීවිත විනාශ වුණා. මට එහෙනම් ඔය මාලේ ඕනේ. මගේ පුතේ ඔය පුරුද්ද නතර කරපන්. මම උඹට වැදලා කියන්නම් යන්න එපා. මේක ගන්න එපා පුතේ. උඹලගේ අප්පච්චි නැති වෙනකොට මට දීලා ගියේ උඹවයි ඔය මාලේ විතරයි. ඔනේ මගේ පුතේ මට එහෙනම් ඔය මාලේ ඕනේ. නතර කරපන්. මම උඹට වැදලා කියන්නම් යන්න එපා.